හැලෝ කොහොමද වගේ වෙබ්සයිට් එක තියෙනවා. ඉතින් මගේ වෙබ්සයිට් එකෙන් ඔක එහෙනම් අපි වීඩියෝ එකට යමු. හැලෝ කොහොමද ඔයගලන්ට? ඉතින් මං හිතුවා ඔයගලන්ට වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ගොඩක් අය අහලා තිබ්බා ටීචර් පිල්ලම් වලට වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මං හිතුවා පිල්ලම් වලට එක වීඩියෝ එකක් කරන්න ඔක්කොම පිල්ලම් වලට. මම මේ වීඩියෝ එක සමහර විට මට එක වීඩියෝ එකකින් මේ පිල්ලම් ඔක්කොම ඉවර කරන්න බැරි වෙයි. අපි පිල්ලම් කතා කරන්න පුළුවන් තරම මේ වීඩියෝ එකෙන් කතා කරමු. අනිත් වීඩියෝ එකෙන් මම ඔයගලන්ට ඉතුරු පිල්ලම් ටික අරගෙන එන්න. එතකොට මම මේක පුංචි අයට ඔළුවට යන විදිහට සරලව කියලා දෙන්න තමයි අද හිතාගෙන ඉන්නේ. ගොඩක් අය අහලා තිබ්බ ටීචර් පිල්ලම් වලට ක්ලාස් දාන්න ඕනේ, පිල්ලම් වලට වීඩියෝ එකක් කරන්න. ඉතින් මං හිතුවා ඔයගලන්ට පිල්ලම් වලට වීඩියෝ එකක් කරමු කියලා. තව දෙයක් තමයි ඔයගලන් කියන්න තියෙනවා. ගොඩක් අය අහලා තියෙනවා ටීචර් ෆිසිකල් ක්ලාස් තියනවාද කියලා. සෝරි, ෆිසිකල් ක්ලාස් නම් දැනට මම කරන්නේ නැහැ. ඉතින් නර්සරි එකට දාන්නත් ගොඩක් අය කතා කරලා තිබ්බා. නර්සරි එකක් දැනට කරන්නේ නැහැ මම. ඉතින් ඔන්ලයින් ක්ලාස් ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් මාත් එක්ක. මම මෙතන මගේ ෆෝන් නම්බර් එක දාලා තියෙනවා. WhatsApp message එකක් දාන්න පුළුවන්. එතකොට මගේ FB page එකට message එකක් දාන්න පුළුවන්. ඒ වගේම මගේ Insta තියෙනවා. Insta එකට ඔයගලන්ට message එකක් දාන්න පුළුවන්. ඔන්ලයින් ක්ලාස් සම්බන්ධ විස්තර දැනගන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. තව දෙයක් කියන්න ඕනේ, මේ වීඩියෝ එක බලන්න පුළුවන් ඔයගලන්ට grade 1, grade 2, grade 3, grade 4, grade 5 වෙනකම් බබාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. මම ඔයගලන්ට තේරෙන විදිහට මේක සරලව කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි, එහෙනම් අපි පටන් ගමු. සිංහල හෝඩියේ ස්වරාක්ෂර කීයක් තියෙනවද පුතේ? ස්වරාක්ෂර සිංහල හෝඩියේ 18ක් තියෙනවා. ඉතින් මේ 18 අරගෙන තමයි අපි මේ පිල්ලම් හැදෙන්නේ කොහොමද කියලා අද බලන්නේ. අපි මුලින්ම බලමු අයන්න. සිංහල හෝඩියේ පළවෙනි අකුර අයන්න. අයන්න අරගෙන කොහොමද අපි වචනයක් හදන්නේ කියලා බලමුකෝ. මෙතන මම සිංහල හෝඩිය ඔයගලන්ට දාලා තියෙනවා. දැන් අපි අයන්න තමයි ගන්නෙ. අයන්න අරගෙන වචනයක් හදන්නයි යන්නේ. අයන්න එකතු වෙනවා ලයන්නත් එක්ක. අයන්නයි ලයන්නයි එකතු වුණාම මොකද්ද හැදෙන වචනේ? අල. අල. බලන්න ඒ කොහොමද හැදුනේ? ආ ශබ්දයෙන්. අල. ඔයගලන්ගේ කට ටිකක් ඇරෙනව නේද? කියද්දි අල. අපි තව එකක් බලමු. මයන්නයි ලයන්නයි. මල. 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 ඔයගලන්ගේ කට ඒත් ඇරෙනවා. එතකොට මොකද්ද කියවෙන ශබ්දය ඇතුලෙන්? මල. ල. දැන් අපි තව එකක් බලමු. ගයන්නයි ලයන්නයි. ගල. ගල. ඔන්න ඔය වගේ මම කෙටියෙන් මේක ඔයගලන්ට කියලා දෙන්න පුතේ. ආ ශබ්දයෙන් මේ විදිහට තමයි හැදෙන්නේ. එතන පිල්ලමක් එන්නේ නැහැ. ශබ්දයෙන් තමයි වචන හැදෙන්නේ. අපි දෙවෙනි එකට යමු. ආ ශබ්දය. ආ ශබ්දයෙන් මොකද්ද හැදෙන පිල්ලම? ඇල පිල්ල. හරි. අපි බලමු. මාලය. මාලය. මා. ඇල පිල්ල මැද්දට ආවහම ආ ශබ්දය තමයි හැදෙන්නේ. මාලය. අපි රයන්නට ඇලපිල්ල දාලා බලමුද? රයන්නයි ලයන්නයි බලමු මොකක්ද දෙන්නේ කියලා. රයන්න ඇලපිල්ල ලයන්න. රාල. අපි කියවන්නේ කොහොමද? රාල. එතකොට ආ ශබ්දය තමයි හැදෙන්නේ. හරි. අපි යයන්නට ඇලපිල්ල දාමුකෝ දැන්. යයන්නයි ලයන්නයි බලමුකෝ. යාල. යාල. බලන්න ආ ශබ්දය ඔයගලගේ කට එතකොට සිංහල හෝඩියේ දෙවෙනි අකුරෙන් අපි ඇලපිල්ල දාලා ආ ශබ්දයෙන් තමයි වචන හැදුවේ. දැන් අපි තුන්වෙනි අකුරට යමුකෝ. අයන්න ඈ ශබ්දය. අපි ඒකෙන් කොහොමද බලමුකෝ වචනයක් හැදෙන්නේ? ඈ ශබ්දයෙන් මොකක්ද හැදෙන්නේ? ඇදය. ඇද පිල්ල කියලා තමයි අපි මේකට කියන්නේ. ඇදේ කෙටි ඇදය. ඉතින් කෙටි ඇදේ යෙදුනහම මොකක්ද මෙතන හැදෙන වචනේ බලමුකෝ. ඔන්න ඈ ශබ්දය තමයි එන්නේ. ඇද පිල්ල තමයි අපි මේකට දාන පිල්ලම. එතකොට මයන්න කෙටි ඇදය දයන්න. මැද. එතකොට අපි මෙහෙම අපේ කටේ කොහොමද අපේ කට හැදෙන්නේ පුතේ? දැන් ආ කියද්දි අපි කට ඇරියානේ.
ඇයන්න. මැද. මැද. අනිත් එක බලමුකෝ. පයන්නට කෙටි ඇදය. පැල. පැල. දයන්නට කෙටි ඇදය. දැල. මේ වගේ තමයි කෙටි ඇද යොදාගෙන වචන හදන්නේ. එතකොට ශබ්දය ඈ ශබ්දය. ඊළඟට මම ඔයගලන්ට කියලා දෙන්නේ ඈ ශබ්දය. දැන් අපි අයන් ඉගෙන ගත්තා, ආයන් ඉගෙන ගත්තා, ඇයන් ඉගෙන ගත්තා, ඈ යන්න තමයි අපි මේ කියලා දෙන්නේ. දැන් ඈ යන්නේ කොහොමද හැදෙන්නේ බලමුකෝ. දයන්න දික් ඇදය. දික් ඇදය. අපි මේකට කියන්නේ දීර්ඝ ඇදය කියලා. දික් ඇදය දයන්න, දික් ඇදය සයන්න. දැස. දැස. අපේ කට බලන්න කොහොමද හැදෙන්නේ කියලා පුතේ. දැස. දැස. හරි. මයන්නට දික් ඇදය මෑ කියද්දි කොහොමද අපේ කට හැදෙන්නේ? ඈ කියලා. හරි. මෑ. තව එකක් අපි බලමුකෝ. නයන්නට දික් ඇදය නෑර. ඊළඟට මොකක්ද යන අකුර? ඊ වලින් මොකක්ද හැදෙන පිල්ලම? ඊ වලින් හැදෙන පිල්ලම තමයි පුතේ ඉස්පිල්ල. හරි. ඉස්පිල්ල යොදාගෙන අපි බලමු ලියන්න පුළුවන් වචන මොනවාද කියලා. පයන්නට ඉස්පිල්ල දානවා. පිට. ඊ කියලා තමයි කියවෙන්නේ. මේ බලන්න අපේ කට හැදෙන විදිය. පිට. එතකොට දෙවෙනි එක බලමුකෝ. අපි තව එකක් බලමුකෝ. හයන්නට අපි ඉස්පිල්ල දාමුකෝ. හිස. අපි තව එකක් බලමු. ගයන්නට ඉස්පිල්ල දාමුකෝ. ගිරය. හරි. මේක තමයි ඉස්පිල්ල. ඒ කියන්නේ ඊ ශබ්දයේ ඉස්පිල්ල. දැන් ඊළඟට අපි හැම එකේම අයන්න ආයන්න, ඇයන්න ඈ යන්න, යන්න ඊ යන්න. දැන් අපි ඊ ශබ්දය තමයි බලන්නේ. දික් ඉස්පිල්ල ඊ කියපුවම බලමුකෝ. දික් ඉස්පිල්ල. බයන්නට දික් ඉස්පිල්ල දාපුවම බීර. හරි. ගයන්නට දික් ඉස්පිල්ල දාපුවම ගීත. තව එකක් බලමුකෝ. නයන්නට දික් ඉස්පිල්ල දාපුවම නීරස. හරි පුතේ. මේ වගේ පිල්ලනුයි එතකොට ශබ්දයි එකතු වෙලා තමයි මේ වචන හැදෙන්නේ. ඔයගලන්ට පොඩි හරි දෙයක් ඔළුවට ගියා කියලා මම හිතනවා. එතකොට මම ඊළඟ පිල්ලම, ඒ කියන්නේ ඌ කියන ශබ්දය මම වෙන වීඩියෝ එකකින් ඔයගලන්ට කරනවා. මොකද ඌ කියන ශබ්දයේ පිල්ලම් 4ක් තියෙනවා පුතේ. ඒක ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් මම කරොත් පැටලෙනවා. ඒ හින්දා මම ඒකට වෙන වීඩියෝ එකක් කරනවා. ඉතින් අදට මට මේ ටික නිකන් ඔයගලන්ට ආය මතක් කිරීමක් කරන්න තමයි ඕන උනේ. මම මෙතන පල්ලෙහාන් ලින්ක් දාලා තියෙනවා වෙනම වීඩියෝස් වල. ඒක ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේක හැමදාම ප්‍රැක්ටිස් කරන්න. මේක හරිම ලේසි. ශබ්දයි පිල්ලනුයි දාලා වචන හදන එක හරිම ලේසි. ඉතින් ඔයගලන්ට මගේ ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න ඕන නම් ඔයගලන්ට මෙතන මම දාලා තියෙනවා WhatsApp නම්බර් එක. මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එතකොට තව දෙයක් කියන්න ඕනේ. දැන් මගේ වෙබ්සයිට් එක තියෙනවා. ඉතින් මගේ වෙබ්සයිට් එකෙන් ඔයගලන්ට ඕන පොත් ඕඩර් කරන්න පුළුවන්. ඔයගලන්ගේ ටෙක්ස්ට් බුක් ඔයගලන්ට ඕන වෙනත් දේවල් මගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගලන්ට ඕඩර් කරන්න පුළුවන්. ඉතින් මම වෙබ්සයිට් එකේ link එක දාලා තියෙනවා මෙතන. වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ බලන්න. ඔයගලන්ට ඕන පොත් එතනින් ඔයගලන්ට ගන්න පුළුවන්. එහෙනම් මම ගිහලා එන්නම්. ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.